අපි අද මෙතන මහජන වන්දනාව සඳහා තබා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා. මෙම ධාතුන් වහන්සේලා සොයාගනු ලැබුවේ දෙව්ලි මෝරී ප්‍රදේශයෙන් සිදු කරන ලද කැණීම්වලදී. මෙම තියෙන එක ධාතු කරඬුවක පියන මත වගේම බඳෙත් ඒ වගේම යට පතුලෙත් සඳහන් වෙලා තියෙනවා යම් සඳහන් වගේක්. මේ යට තියෙන එක ඔබට ඇත්තටම පේන්නේ නැහැ. නමුත් උඩ තියෙන එකයි බඳේ තියෙන එකයි පේනවා. ඔබ වගේ දකුණු අත පැත්තෙන් පේන්නට තිබෙන පොඩි තඹ පෙට්ටිය හමු වුණේ අර ගල් වලින් නිමවන ලද ධාතු කරඬුව ඇතුලේ තිබිලා. මේ තඹ පෙට්ටිය ඇතුලේ ඉතා කුඩා බහාලුමක දමලා තිබුණා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු. ඒ කියන්නේ පූජනීය භස්මාවශේෂ. අපි දන්නේ මේවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු කියලා අර සඳහන් කරලා තිබෙන වචන නිසා. මෙම සඳහන් කරලා තියෙනවා දශ බල කියන වචනය. දශ බල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට අපි භාවිතා කරන තවත් නමක්. නැද තිබෙන වීදුරු බහාලුම දෙස ඔබ පරිස්සමෙන් බැලුවොත් පෙනේ කුඩා රෙදි කැබලි තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පූජනීය භස්මාවශේෂ ඒ තුල තිබෙනවා.